මෝටෝ GP කියන්නේ සැබවින්ම මොකක්ද මචං? හැබැයි ඇත්තම කතාව අපි පදින Yamaha R1 එකක් හරි Honda CBR එකක් හරි මේවා එක්ක හැරෙන්නවත් බෑ. 1949 වසරේදී FIM Road Racing World Championship විදිහට පටන්ගත් මේ ක්‍රීඩාව අද වෙද්දී අවුරුදු 75ක අභිමානවත් ඉතිහාසයක් එක්ක ලෝකයේ අංක 1 මෝටරසයිකල් ඉසව්ව බවට පත්වලා තියෙන්නේ සැබෑම යාන්ත්‍රික විද්‍යාගාරයක් නිසායි. ඒ කියන්නේ ඒ අතරින් Moto 3 කියන්නේ CC 250ක තනි සිලින්ඩර් එන්ජින් තියෙන සැහැල්ලු ඒ වගේම පට්ටම වේගවත් බයික් කාණ්ඩයයි. ඊළඟට එන Moto 2 කාණ්ඩයේදී Triumph සමාගමේ CC 775 එන්ජින් වල බලයෙන් පැයට කිලෝමීටර් 300ක වේගයට කිට්ටු කරන සැබෑම මෘගයන්ව දැක ගන්න පුළුවන්. අනාගතයේදී විදුලි බලයෙන් දුවන ඉලෙක්ට්‍රික් බයික් වල වේගය පෙන්වන්න Moto E කාණ්ඩය වෙන්වෙද්දී මේ හැම දෙයකම උඩින්ම තියෙන්නේ ලෝකයේම හොල්ලන ප්‍රධානම කාණ්ඩය වන Moto GP ප්‍රීමියර් ක්ලාස් එකයි. කිසිම මහන්සියක් නැතුව පැයට කිලෝමීටර් 370ක උපරිම වේගය පවා පන්නන්න මේ මෘගයන්ට පුළුවන් වෙලා තියෙන්නේ. මෙච්චර දරුණු බලයක් ලැබෙන්න ප්‍රධාන හේතුව තමයි මේවා හදන්න ගුවන් යානා හදන්න ගන්නා අතිශය මිල අධික ලෝහ, ටයිටේනියම් සහ කාබන් ෆයිබර් බහුලව පාවිච්චි කිරීම. බයික් එකේ බර අඩු කරලා ශක්තිය උපරිම කරන්නේ අන්න ඒ නිසයි. ඒ වගේම සාමාන්‍ය බයික් එකක බ්‍රේක් රත් වෙද්දි බ්‍රේක් ඇල්ලුන්නේ නැති වුණාට මේවායේ තියෙන විශේෂ කාබන් බ්‍රේක් ඩිස්ක් සෙල්සියස් අංශක 300ක් විතර රත් වෙද්දි තමයි උපරිමයෙන්ම වැඩ කරන්න ගන්නේ. හැබැයි වැස්ස වෙලාවට විතරක් ඔවුන් සාමාන්‍ය ලෝහ ඩිස්ක් පාවිච්චි කරනවා. මේ මෘගයාගේ සම්පූර්ණ පාලනය තියන්නේ රේසිං ECU එක සහ IMU තාක්ෂණය ඇතුළු මහා මොළය මතයි. එයින් බයික් එකේ හැසිරීම තත්පරයෙන් 1000න් පංගුවකක බරක් ඉබේම පාලනය කරනු ලබනවා. බයික් එකේ බර අඩු කරන්න සයිඩ් මිරර්ස්, හෙඩ්ලෑම්ප්ස් මොකුත්ම නැති අතර වැසි වෙලාවට පාවිච්චි කරන එකම එක රතු ලාම්පුවක් විතරක් පිටුපස තිබෙනවා. විශේෂයෙන්ම මිෂලින් සමාගම Moto GP වෙනුවෙන්ම හදන ටයර් නිසා වංගකදී බයික් එක අංශක 64ක් තරම් දැවන්ත කෝණයකට ඇල් කරන්න රයිඩර්ට පුරුවන්. ඒ වෙලාවට ටයර් එක පොළවට ගෑවෙන ප්‍රමාණය ක්‍රෙඩිට් කාඩ් එකක ඝනකමටත් වඩා අඩු වුණත් එයින් පුදුමාකාර ග්‍රිප් එකක් ලබා දෙනවා. ගොඩක් අය හිතාගෙන හිටියට Moto GP වල දුවන්නේ අපි කඩෙන් ගන්න බයික් කියලා. ඇත්තටම ඒ බයික් දුවන්නේ World Super Bike එහෙම නැත්නම් WSB ශූරත්වාලියේ. Moto GP කියන්නේ ලෝකෙටම වෙනස්ම තාක්ෂණයේ උච්චතම ලෝකයක්. අද ඔයා පාරේ පදින බයික් වල දකින traction control වගේ ride by wire වගේ හැම සුපිරි තාක්ෂණයක්ම මුලින්ම උපතුනේ මේ Moto GP යාන්ත්‍රික විද්‍යාගාරය ඇතුලේ. ඉතින් මචං ඔයා ආසම කරන Moto GP rider කවුද? ඔයාගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වටිනා තාක්ෂණික විස්තරය යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ SL Vehicle Mark YouTube channel එකත් subscribe කරන්න. මේ වගේ සුපිරිම වාහන වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. ජය වේවා.